අපි ළඟ තියෙන මේ පුංචි පාස්පෝර්ට් එක දිහා බලද්දී වෙලාවකට හිතෙනවා අපේ මුළු ජීවිතේම අපේ හැඟීම් අපේ ලස්සනම කාලය හිර කරලා තියෙන්නේ මේ පුංචි කඩදාසි කෑල්ල ඇතුලේ නේද කියලා. ලෝකේ ලස්සන දකින්න ජීවිතේ ගොඩනගා ගන්න මඟ පෙන්නපු මේ පුංචි පොත අපිට ජීවත් වෙන්න පාරක් හදලා දුන්න තමයි. හැබැයි ඒ වෙනුවෙන් අපෙන් උදුරගත්ත දේවල් කොච්චරද කියලා දන්නේ මේ පොතත් තරම් වෙන රටවල් වල විඳවන අපේ හදවත් විතරයි. මේ පොත නිසා අපිට දේවල් ලැබුණා. ලංකාවේ ඉන්න අපේ අම්මා තාත්තගේ දරුවන්ගේ බඩගින්න නිවන්න, එයාලගේ ලෙඩ දුකට බෙහෙත් ටිකක් අරන් දෙන්න, පුංචියට හරි ඔලුවට සෙවණක් හදාගන්න අපිට පුළුවන් වුණා. ගෙදර ඉන්න අයට ලස්සනට ඇඳලා කරලා ඉන්න, බයක් නැතුව ජීවත් වෙන්න අපි අපේ ලේ දහඩිය මහන්සියෙන් සල්ලි ටිකක් හම්බ කරගත්තේ මේ පාස්පෝර්ට් එකේ පිහිටේ. හැබැයි ඒ ලැබුණු සොච්චම් මුදලට වඩා අපි මේ පොත වෙනුවෙන් පූජා කරපු දේවල් කොච්චරද? සමහර අපේ සහෝදර සහෝදරයන්ට මේ මටත් දෙමව්පියෝ ලෙඩ වෙද්දි එයාලා ලෙඩ ඇඳේ ඉද්දි එක වතුර වීදුරුවක් තිය ගන්න බැරි වුණු දුක, සමහර වෙලාවට එයාලා අවසන් හුස්ම හෙලනකොට අපිට එයාලා ළඟින් ඉන්න බැරි වුණු දුක, දරු පැටව ටික ටික ලොකු වෙද්දි එයාලගේ හුරතල්, එයාලගේ ලස්සන මතකයන්, එයාලගේ සිනහවන් අසලින්ම විඳින්න තිබුණු ඒ අසීමිත සතුට, සිංහල අවුරුදු උත්සව කාලවල මුළු ලංකාවම එකතු වෙලා සතුට වෙද්දි නුපුරුදු අහසක් යට පාළු කාමරයක ඉඳන් හිස් කොට්ටෙට කඳුළු හෙලමින් ගත කරපු ඒ වේදනාකාරී රැයවල් මේ පුංචි පොත නිසා අපිට අහිමි වුණු දේවල්. මේ පොත අපිට රැකියාවක් දුන්නා, මුදල් ටිකක් දුන්නා. හැබැයි ඒ වෙනුවෙන් අපේ තරුණ කාලේ, අපේ සිනහව, අපේ නිදහස සහ අපේ ජීවිතේ ලස්සනම අවුරුදු ටික සම්පූර්ණයෙන්ම සූරගෙන ගියා. සල්ලි වලින් ඕනෑම දෙයක් ගන්න පුළුවන් වුණාට මගේ හැරී ගියේ කාලේ නැති වුණේ ආදරණීයන්ගේ ළඟින් සිටීමේ මොහොතව ආපහු කවදාවත් මිලදී ගන්න බෑ. අන්තිමේදී මේ පාස්පෝර්ට් එකත් අරන් ආපහු අපේ මව්බිමට යද්දී අපිට ඉතිරි වෙන්නේ මහන්සි වුණු, ලෙඩ වුණු ගතකුයි, තනියම විඳවල හුරු වුණු හිස් හදවතකුයි විතරයි. මේ පුංචි පොත නිසා අපි ජීවිතේ ගොඩදාගත්ත තමයි. හැබැයි ඒ වෙනුවෙන් අපේ මුළු ජීවිතේම පූජා කළා. දුර ඈත රටවල ඉඳන් මේ පොතත් එක්ක ජීවිතේ හොයන අපේ සහෝදර සහෝදරියන්ට ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනේ. ඔයාලා හැමෝටම පුතු සරණයි, දෙවි පිහිටයි.